ආයිබෝවන්. ඉතින් ඇම් ගැන හොයන අයට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. මෙන්න මේක තමයි මම අද ඔයාලට පෙන්වන්න ගෙන ආපු ඇම්ප් එක. ඉතින් මේක වෝල්ට් 12න් වැඩ කරන විදිහට හදපු ඇම්ප් එකක්. හිතා ගන්න බෑ මේකේ සඳහන් කරලා තියෙන විදිහටම මේකේ මේ අවුට්පුට් එක ලැබෙනවද කියලා. මේකේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට වෝල්ට් 400ක ස්ටීරියෝ ඇම්ප් එකක් කියලා. වෝල්ට් 12න් වැඩ කරන ඇම්ප් එකක්. ඉතින් ට්‍රාන්ස්ෆර් තියෙන්නේ 1216 සහ 2922. ඒ වගේම මේ බෝඩ් එකම ගන්නත් පුළුවන් 1943 සහ 5200 ට්‍රාන්ස්ෆර් දාපු බෝඩ් එක ගන්නත් පුළුවන්. ඉතින් මේ බෝඩ් එක ගැන බැලුවොත් මෙන්න මේ විදිහට බොහොම පොඩිවට හදපු බෝඩ් එකක්. හීට් සින්ක් එකත් බොහොම පොඩිවට තියෙන්නේ. තව දෙයක් තමයි මේකේ සිංගල් සප්ලයි වලින් වැඩ කරන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක අපි වයර් ටික පාස් කරලා බලමු කොහොමද මේක වැඩ කරනවද ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න මේක මම අරගත්තේ ඉන්දුනීසියාවෙන් තමයි මම ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ඉතින් ලංකාවේ නම් තියනවද දන්නේ නැහැ. මැලේසියාවේ නම් මේක ගන්න තියෙනවා. අපි තව ටිකක් මේක බැලුවොත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා වෝල්ට් 12 ඉන්පුට් එක. ධන ලයින් එක. ඒ වගේම මෙතන තියෙනවා ඍණ ලයින් එක සහ ස්පීකර් ඍණ ලයින් එක. ඉතින් ලයින් ඉන්පුට් දෙක මෙන්න මේ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. ස්පීකර් අවුට්පුට් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් එකක්. අනිත් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් බොහොම පොඩිවට ඒක තියෙන්නේ බලා ගන්න පුළුවන්. ඇතුලේ මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේ පැත්ත බැලුවොත් මෙන්න මේ විදිහට අපිට වයර් ටික පාස් ගන්න පුළුවන් විදිහට මේ ටික පෙන්නලා තියෙනවා. ඉතින් වෙන විශේෂ දේවල් නැහැ. මේක චෙක් කරලාම බලන්න ඕනේ මේක කොහොමද කියලා. ඉතින් ට්‍රාන්සිස්ටර් නම් ලොකු ට්‍රාන්සිස්ටර් තියෙන්නේ. C2922 සහ A1216 මේ ට්‍රාන්සිස්ටර් තමයි දෙක left right විදිහට දෙපැත්තට තියෙන්නේ. ඉතින් මේකේ වයර් ටික පාස් කරගෙන අපි මේක චෙක් කරලා බලමු කොහොමද මේක වැඩ කරනවද ක්වොලිටි එක කොහොමද කියලා. වයර් ටික සම්බන්ධ කරගත්තා. මෙතන ස්පීකර් දෙක සම්බන්ධ කරගත්තා. පොඩි ස්පීකර් දෙකක්, අඟල් 6.5 ස්පීකර් දෙක. ඉතින් වෝල්ට් 12 සිංගල් සප්ලයි තමයි මේකට දෙන්න තියෙන්නේ. ඒ වගේම පොඩි USB කිට් එකක් මම මේකට පාවිච්චි කරනවා මෙතන ලයින් ඉන්පුට් එක විදියට. ඉතින් මේක සම්බන්ධ කරද්දී පොඩි අවුලක් වුණා. මම තනි පවර් සප්ලයි එකෙන් තමයි USB කිට් එකටත් මේකටත් දෙකටම සප්ලයි දුන්නේ. එතකොට ඉතින් හම් එකක් ආවා. සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන් ඇම්ප් එකක්. ඒ වගේම තමයි සිංගල් සප්ලයින් වැඩ කරන නිසා අපිට මේක ගොඩක් වැඩවලට අරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕනේ මෙන්න මේක මම ඔයාලට ඉස්සල්ලාත් පෙන්නුවා. වෝල්ට් 400 කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොම නමුත් බොහොම පොඩියට හදපු ඇම්ප් එකක්. හරියටම මට ඉතින් කියන්න බැහැ මේක වෝල්ට් 400කටම හදලාද කියලා. මම තාම සර්කිට් එක පොඩ්ඩක් රීඩ් කරලා බැලුවේ නැහැ කොහොමද මේක තමයි. ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි මම මේවා ඇයි මිල ගණන් දාන්නේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම මේවයි මිල ගණන් ලංකාවට එනකොට මේ ගොඩක් වෙනස් වෙනවා. ඉතින් ලංකාවේ මේක තියනවද කියන දන්නෙත් නැහැ. මම මේක මැලේසියාවේ මිලදී ගත්තේ. මට ලංකා මුදලින් රුපියල් 5500ක් විතර වගේ වුණා මේක මිලදී ගන්න. ඉතින් අද මිලදී ගන්න නෙමෙයි අපි ලබන මාසෙ මිලදී ගන්නකොට තියෙන්නේ. ඒ නිසා තමයි මම මේවයි මිල ගණන් කියන්නේ නැත්තේ. ඉතින් ඔන්න අද ඔයාලට වෙනුවේ සිංගල් සප්ලයි 12 වෝල්ට්ස් වලින් වැඩ කරන වෝල්ට් 400ක ස්ටීරියෝ ඇම්ප් එකක වීඩියෝ. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැන ඔයාලට දැනෙන අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අලුත් වීඩියෝ කරන් ඉක්මනට